morning කිව්වට දැන් වෙලාව 11:00යි. අපි යනවා ස්ට්‍රෝබෙරි පිකින්. ඉතින් අද දෙසැම්බර් 26 බොක්සින් ඩේ එක. බොක්සින් ඩේ එකේ තමයි අපි ස්ට්‍රෝබෙරි පිකින් යන්න හැදුවේ. ඉතින් අපි හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ස්ට්‍රෝබෙරි පිකින් යන. ඉතින් අපි යමු කොහොම වෙයිද කියලා බලන්න. ඉතින් ඔයාලා මේ බලන්නේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් දැන්ම ගිහින් subscribe කරන්න. මම තව ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න හිතන් ඉන්නවා. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. ඔන්න අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකට ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. අපි ආවේ Good Planet ස්ට්‍රෝබෙරි ෆාම් එකට. ඉතින් මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනින් අපි ටිකට් එකක් ගන්න ඕනේ. මට මතක විදිහට අපිට එක්කෙනෙකුට $5ක ටිකට් එකක් තමයි ඉෂුව කරන්නේ. එතකොට මෙන්න මේ බකට්ස් දෙකෙන් එකක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් ස්ට්‍රෝබෙරි පිකින් වලට. මේ කාඩ්බෝඩ් බකට් එක කිලෝ 1.5ක් තමයි ඒගොල්ලන්ගේ කැපැසිටි එක. අනිත් බකට් එක කිලෝ 3ක්. ඉතින් අපි මේ පොලිමේ ඉන්නවා බස් එක යනකම්. පොලිමේ ගිහින් තමයි බස් එකට නගින්න තියෙන්නේ. මේ තියෙන්නේ පොලිම. එතකොට මේ ඉන්නේ පොලිමේ ඉන්න අපි දෙන්න. ඔන්න ඉතින් බස් එක ආවා. බස් එකේ නැගලා අපි දැන් මේ යන්න තමයි හදන්නේ. චූටි දුරයි තියෙන්නේ. මම හිතන්නේ කිලෝමීටරයක්වත් නැහැ. මෙතනින් පාරෙන් එහා පැත්තට තමයි යන්න තියෙන්නේ. ඉතින් ගිහින් බලමු ස්ට්‍රෝබෙරි තියෙනවද? අපිට ස්ට්‍රෝබෙරි පික් කරන්න පුළුවන් වුණාද කියලා. ටිකටම වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. ඔන්න ඉතින් හාහාබුරා කියලා මම මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට පාර කියලා තමයි දැන් ඉන්නේ. දැන් තියෙන්නේ ස්ට්‍රෝබෙරි පිකින් පටන් ගන්න. මෙයාලා අපිට ලයින්ස් ඕපන් කරලා දෙනවා. අපි මේ ලයින් එකෙන් මාට යන්න බෑ ස්ට්‍රෝබෙරි පික් කරනකොට. අර ඈතින් පේන තැඹිලි පාට කොඩි වලක් අන්නේ එක තමයි ලයින් එක. අපි ඊට මෙහෙන් තමයි ස්ට්‍රෝබෙරි පිකින් පටන් ගන්න ඕනේ. ඉතින් අපි දෙන්නා දැන් ඔන්න පටන් ගත්ත වැඩේ. ඔන්න ඉතින් ඔයාලට මේ දිස්සෙන්නේ මගේ මංගල ස්ට්‍රෝබෙරි ගෙඩිය පික් කරන විදිය. ඔන්න ඕක තමයි මම මුලින්ම කඩපු ස්ට්‍රෝබෙරි ගෙඩිය. ඉතින් මේක හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. මෙතන ස්ට්‍රෝබෙරි පික් කරද්දී අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඒවා හොඳද නරකද කියලා. මොකද හොඳ ගෙඩිත් තියෙනවා නරක ඒවාත් තියෙනවා. සවුත් වෙච්ච ගෙඩි. ඉතින් අපි බලලා තමයි ස්ට්‍රෝබෙරි පික් කරන්න ඕනේ. ඔන්න දැන් මම රෙඩි වෙන්නේ ටෙස්ට් එකට. අපි කාලා බලමු මේව රසයිද කියලා. ඇත්තටම රසයි. පැණි රසයි. ස්ට්‍රෝබෙරි පික් කරද්දී ඔයාලට ඒ වෙලාවෙම කන්නත් පුළුවන්. කැමති ප්‍රමාණයක් කන්න පුළුවන්. ඉතින් මගේ නම් වැඩිපුර බඩට තමයි ගියේ බාස්කට් එකට යනවට වඩා. මං ස්ට්‍රෝබෙරි ලවර් කෙනෙක්. මං ඒ රසට කැමති. ඉතින් මං ඇති වෙන්නේ ස්ට්‍රෝබෙරි කෑවා. හැබැයි ඉතින් ගොඩාක් ස්ට්‍රෝබෙරි කන්නත් හොඳ නෑ. මං දන්න තරමේ ස්ට්‍රෝබෙරි කියන්නේ ටිකක් උෂ්ණ පළතුරක්. ඒ වුණාට ඉතින් හැමදාම කන්නේ නෑනේ. අද විතරයිනේ. ඒක නිසා ඉතින් මං කෑවා. බලන්නකො ඉතින් මං කොච්චර කැපවීමෙන් මේ වැඩේට බහලා ඉන්නවද කියලා. බිම ඉඳගෙන එන්නම අවධානයෙන් තමයි මේ වැඩේ කරන්නේ. මාර කන්සන්ට්‍රේෂන් එකකින් ස්ට්‍රෝබෙරි පික් කරනවා.
දැන් නම් අපේ බකට් එක ඕල්මෝස්ට් ෆිල් වෙලා තියෙන්නේ. තව චුට්ටක් ස්ට්‍රොබෙරි කඩා ගත්තා නම් මේක ෆුල් වෙනවා. ඉතින් අපි තව චුට්ටක් කඩලා යන්න හදන්නේ. ස්ට්‍රොබෙරි කඩලා මෙච්චර කඩලා තියෙන්නේ. Hindi Mangit lang ako strawberry cookie Iya, itu terminate manik kamu. ඊට පස්සේ අපි මේ ෆොටෝ එකක් ගන්න තමයි හදන්නේ. මෙන්න මෙතන හැමෝම ෆොටෝස් ගන්නවා. ඉතින් අපිත් ෆොටෝ එකක් ගන්න තමයි ready වෙන්නේ. Rasanya? Kalau bang cukup kan? ඊට පස්සේ මං එතනින් ස්ට්‍රොබෙරි අයිස්ක්‍රීම් එකක් කෑවා. රාමිතුනන් කෑවේ නැහැ අයිස්ක්‍රීම්. එයා අයිස්ක්‍රීම් කන්න ආස නැහැ. ඒ නිසා එයා මිල්ක් ෂේක් එකක් බිව්වා ස්ට්‍රොබෙරි. ඊට පස්සේ අපි මේ හදන්නේ ගෙදර යන්න. ඉතින් අදට බ්ලොග් එක මෙච්චරයි. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා ඊළඟ වීඩියෝස් බලන්න ready වෙලා ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye. ගිහින් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.